වාහන සම්බන්ධයෙන් පොඩි දැනුමක් දෙන්න. මේ ඇවිල්ලා BMW F30 V48 එන්ජින් එකක් තියෙන වාහනයක්. මේක හයිබ්‍රිඩ් එකක්. මේකේ අපිට ටෙම්පරේචර් නැගිනවයි කියලා තමයි අපිට කිව්වේ. දැන් ඊට පස්සේ අපි චෙක් කරලා බැලුවා, ප්‍රෙෂර් ටෙස්ට් කරලා ටෙස්ට් කරලා බැලුවාම වතුර ලීකින් එකක් තියෙනවා. ප්‍රධානම එක තමයි මේකේ මේ මැනිෆෝල්ට් එක යට තියෙන පයිප් එකක් මේකෙන් බලා ගන්න බෑ. අනිවාර්යෙන් කැමරා එකක් දාලා තමයි ඒක බලන්න වෙන්නේ. කැමරේම දාලා බැලුවා, චෙක් කරා. ඒකේ ලීකින් එකක් තියෙනවා. ඒකෙන් ගලවලා කොහොම චෙක් කරලා බලනකොට කොහොම සවුත් වෙලා තියෙන්නේ කියන්නේ වතුර ලීකින්. අනිවාර්යෙන් ඒක දැන් ගැලවුවයි කියන්නේ සම්බන්ධ තියෙන ඒ හරියට තියෙන සම්බන්ධ දේවල් ඔක්කොම මාරු කරන්න ඕන. ඊට පස්සේ අපි මේ ඔයිල් කූලරේ සහ ඔයිල් ෆිල්ටර් අවුස්වින් එක ඒකත් මාරු කරනවා අපි. ඒකත් මේ වෙලාව තිබුණේ ඕරින් ඔක්කොම ගිහිල්ලා. ඉතින් ඔයිල් කූලර් මේ තර්මෝස්ටැට් ට්‍රයල් එක, මෙතන වෝටර් පම්ප් අවුස්වින් එකයි වෝටර් පම්ප් එකයි. මේ කූලන් නෝස් එකක්, කූලන් මේ පොඩි පයිප් දෙක තුනක් තියෙන ඒවා සවුත් වෙලා තිබුණේ. ඒක මාරු කරනවා. මේ තියෙන අර ඔයිල් කැප් එකක් යට තියෙනවා. එන්ජින් එක යටින් ඔයිල් කැප් දෙකක් තියෙනවා. ඒක මාරු කරන්න ඕන. මේක තර්මෝස්ටැට් ට්‍රයල් එකේ කැප් එක. මේක එන්ජින් ඔයිල් කැප් එක. ඔය තියෙන අර මැනිෆෝල්ට් එක යට තියෙනවා වතුර කූලන් පයිප් එකක් තියෙනවා. ඒකත් මාරු කරනවා. ඒකෙන් තමයි ඒකිනු ලීක් එකක් තිබුණා. ඒ නිසා අනිවාර්යෙන් ගැලවුවම අනිවාර්යෙන් ඒක ටික ඔක්කොම චෙක් කරලා බලන්න කොහෙන්ද ලීක් වෙන්නේ කියලා. ඔම වාහනයක් ගැලවුවොත් අනිවාර්යෙන් මේකේ පොඩිම මොකක් හරි වෙලා තිබුණොත් අනිවාර්යෙන් ටෙම්පරේචර් එක මේ වෙලා හෙඩ් ගෑස්කට් යනවම තමයි. ඒ නිසා අනිවාර්යෙන් චෙක් කරගන්න. වාහන සම්බන්ධයෙන් පොඩි දැනුමක් දෙන්න. මේ ඇවිල්ලා BMW F30 V48 එන්ජින් එකක් තියෙන වාහනයක්. මේක හයිබ්‍රිඩ් එකක්. මේකේ අපිට ටෙම්පරේචර් නැගිනවයි කියලා තමයි අපිට කිව්වේ. දැන් ඊට පස්සේ අපි චෙක් කරලා බැලුවා, ප්‍රෙෂර් ටෙස්ට් කරලා ටෙස්ට් කරලා බැලුවාම වතුර ලීකින් එකක් තියෙනවා. ප්‍රධානම එක තමයි මේකේ මේ මැනිෆෝල්ට් එක යට තියෙන පයිප් එකක් මේකෙන් බලා ගන්න බෑ. අනිවාර්යෙන් කැමරා එකක් දාලා තමයි ඒක බලන්න වෙන්නේ. කැමරේම දාලා බැලුවා, චෙක් කරා. ඒකේ ලීකින් එකක් තියෙනවා. ඒකෙන් ගලවලා කොහොම චෙක් කරලා බලනකොට කොහොම සවුත් වෙලා තියෙන්නේ කියන්නේ වතුර ලීකින්. අනිවාර්යෙන් ඒක දැන් ගැලවුවයි කියන්නේ සම්බන්ධ තියෙන ඒ හරියට තියෙන සම්බන්ධ දේවල් ඔක්කොම මාරු කරන්න ඕන. ඊට පස්සේ අපි මේ ඔයිල් කූලරේ සහ ඔයිල් ෆිල්ටර් අවුස්වින් එක ඒකත් මාරු කරනවා අපි. ඒකත් මේ වෙලාව තිබුණේ ඕරින් ඔක්කොම ගිහිල්ලා. ඉතින් ඔයිල් කූලර් මේ තර්මෝස්ටැට් ට්‍රයල් එක, මෙතන වෝටර් පම්ප් අවුස්වින් එකයි වෝටර් පම්ප් එකයි. මේ කූලන් නෝස් එක